පතුලේ පුස්ප ගමේ රාලහාමි හුත්තනාලා කාලා එලි බැස්සගම මුම්මාව ගත්තා ඉපර් බක්කමාව දැක්කා ඌ කරපු වැඩේ කක්කා බලන් ඉන්න වෙයිද පාර ඇප දෙන්නේ ඉදක්කා අඩු නෑනේ සර් අය අරන් යන්නේ ටිකක් රෑ වෙලා තමයි ගමන් යන්නේ තොපි සැක පිට කියලානේ අරන් යන්නේ ඔයා අපිටත් කරන්නේ වැරද්දක් නේ ගෙදර යවන්න නැගපන් කිව්වා නඩු දාන්නේ නෑ යවනවා කිව්වා අරන් ගින් අපි දුවනවා කියලා එහෙනම ගානවා බොරුවට ලිව්වා හාමුදුරුවෝ මං අහිංසකයා මට ගෙදර යන්න ඕන ඇප්ප දෙන්න කොල්ලෝ කෙල්ලෝ ටික බලන් ඉන්නවලු එළියට එනකන් සැප දෙන්න බඩු නැති හින්දායි බිව්වේ නැතස ඔයා හදන්නේම ගෙනියන් කුරු පාර දිගේ මට දුවන්නයි තිබුණේ හිටියා මොබයිල් එකට පුප්ප දෙන්න කුඩු ජික්කාරයෝ නාවනවා මෙහෙ මෝල් කාරයෝ බාවනවා පොළ සැමන් ගහනකොට රෑ වෙනවා මේ මටත් නගිනවා ගෑවෙනවා නඩුව පස්තියයි දුක නැත්තේ මුගේ දුම්කොළ ඉරුවා පුක මැද්දේ පාවල දෙනවලු ඒ අස්සේසියෙන් දාලා වායි හිර ගේ මැද්දේ සල්ලි තිබුණොතින් කට්ටේ කපනවා පොලිමේ ගිහින් කෑම කපනවා පොඩි කොල්ලෝ අල්ලා මුළු රෑම කපනවා අපිට ඇහෙනවා පොත්තේ හපනවා ජේලර් මාමලා මොළ පාදනවා කුස්ති පාටියා අලපාගෙනවා කුඩු ජික්කාරයෝ කුහොදනවා හෙට උසාවි බම්ම රෙදියෝ දෙනවා රාලහාමි මේ හොරා වහනවා ඒකයි ගෑනිට හොරාම ගානවා අසරණ මිනිහට නඩුවක් දානවා ජරාව කාලම බඩුවක් ගානවා කසිපු නඩුවද පුංචි සෝමි මන් නිර්දෝෂි කොල්ල පුංචි රෝමි අතින් කුඩු දාලා දැම්ම පුඤ්ඤතෝ ආයේ සල්ලි නෑ දෙන්න ප්‍රජා කෙලියේ